ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න මේ තියෙන්නේ මගේ පළවෙනි vlog එක. ඉතින් මං හදන්නේ අද ඉඳන් මගේ ජීවිතය ඔයගලන් එක්ක බෙදා ගන්න. අද වැස්ස දවසක්. කොහොමත් මේ දවස්වල වහිනවනේ. ඉතින් මේකත් ඒ වගේ වැස්ස දවසක්. සමහර වෙලාවට වැස්ස කියන්නේ අපි කැමති නැති දෙයක් වුණාට වැස්ස කියන්නේ බලන් ඉන්න ආස හිතෙන දෙයක්. වැස්ස දිහා බලන් ඉන්න එකත් වෙනමම විවේකයක් නේද? දුව මොන්ටිසෝරියට ගියා. හස්බන්ඩ් වැඩට ගියා. ඉතින් අද ගෙදර නැතරුනේ මමයි චූටි පුතයි විතරයි. චූටි පුතාත් ඉතින් ගොඩක් පොඩිනේ. ඉතින් ඔයාලත් කැමතිද මේ වගේ වැස්සට අතාලගෙන ඉන්න? මම නම් ගොඩක් ආස දෙයක්. පොඩි කාලේ නම් අපි වහිනකොට මිදුලට පැනලා වැස්ස දෙමෙනවා. වැස්ස නටනවා, වැස්ස සින්දු කියනවා. ඒ වුණාට දැන් අපේ ළමයින්ට අපි ඒවා දෙන්නේ නැහැ. වැස්ස දිහා බලන් ඉඳලා මම මේ ලෑස්ති වෙන්නේ උදේට කන්න. ඉතින් අද අපේ ගෙදර උයලා තියෙන මොනවද කියලා දන්නවද? සුදු බත් හදලා, චූටි හාල් මැස්ස තෙල් දාලා, අල කිරි හොදි හැදුවා. ඊළඟට තියෙන්නේ මං ආසම කෑමක්. මේ තියෙන ලීස් උයලා. තෙල් ටිකක් රත් වෙනකොට ලූණු, සුදු ලූණු ওই දේවල් දාලා පොඩියට කපාගත්ත ලීස් ටිකක් දාලා ඊට පස්සේ තෙලේ චුට්ටක් මැලවෙන්න ඇරලා 3-5 කහ කුඩු ලුණු කුඩු මිරිස් කුඩු ඔක්කොම දාලා මිටිකිරි ටිකක් දාලා ගත්තාම හරිම රසයි. ඊළඟට ඉතින් අපේ ගෙදර හැමදාම හදන කෑමක් තමයි පොල් සම්බෝල. පොල් සම්බෝල ඉතින් හැමදාම කෑවත් එපා වෙන්නෙත් නැති කෑමක්නේ. ඔයාලටත් එහෙමද? මේ තියෙන ඉතින් මං උදේට කාපු කෑම එක. ඔයාලත් ආසයිද මෙහෙම කෑම වේලක් කන්න? ඊළඟට මම එකතු වෙලා තිබ්බ වලන් ටික ඔක්කොම සෝදලා සින්ක් එකත් හොඳට අස් කරලා සින්ක් එකත් හොදලා දැම්මා. දැන් මේ දවල් වෙලා මමයි අපේ අම්මයි චූටි පුතයි බැංකුවට ගියා. බැංකුවටත් ගිහිල්ලා එතන තිබුණ වැඩෙත් ඉවර කරගෙන ඉක්මනටම ගෙදර ආවේ දවල්ට කෑම උයන්න තිබ්බ නිසා. චූටි පුතත් කාලා ඊට පස්සේ නිදාගෙන දැන් මේ හවස් වෙලා චූටි පුතයි මායි එයාගේ අක්කයි තාත්තයි එනවා බලන්න තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. පේනවනේ චූටි පුතාගේ උනන්දුව. අක්කයි තාත්තයි එනකොට චූටි පුතා හරිම ආසාවෙන් ඉස්සරහට දුවගෙන යනවා. ඔයාලටත් ඒ අවස්ථාව බලන්න පුළුවන්. මමත් මේ වීඩියෝ කරගත්තේ චූටි පුතා ලොකු වුණාම එයාටත් මේක පෙන්වන්න. ඉතින් ඔයාලත් බලන්නකෝ. මම මේ ටික වොයිස් නොකර ඉන්න තමයි තීරණය කරේ. අදහස් වලින් සිතුවිලි වලින් එකිනෙකට වෙනස් දෙන්නෙක් එකතු වුණු පවුලක් තවත් ශක්තිමත් වෙන්නේ අපේ මේ දරුවෝ නිසා. ඉතින් අපේ මේ දරුවෝ කියන්නේ කොච්චර ආදරණීය බැඳීමක්ද? එහෙම නේද? අක්කා එනවා. ඔයාලව බලන්න ආවේ. ඔන්න බලන්නකෝ චූටි පුතාගේ සතුට කොහොමද කියලා. ඉතින් ඔන්න මේව තමයි අපේ ජීවිතේ ලස්සන දවස්.